ඇත්තටම ඔයාලට Python අමාරුද? ඉතින් fast එක හරියට කරගන්න බැරිද? ඒ වගේම ඔයාලට theory හරියට අහුවෙලා නැද්ද? ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ theory අහුවෙලා නැත්නම් මම ඔයාලට පොඩි වැඩක් පටන් ගන්නවා. දින 16ක් ඇතුළත මුළු Python පාඩමම කවර් කරලා ඒ වගේම fast එක ටිකක් සාකච්ඡා කරලා මම ඔයාලන්ට මේ පාඩම සම්පූර්ණ කරලා දෙනවා. දින 16. ඒ කියන්නේ මාසෙට දවස් 8ක්. ඒ කියන්නේ සතියේ දවස් 3 ගානේ මාස දෙකක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. නිකන් කෝස් එකක් වගේ තමයි මේ ප්‍රෝග්‍රෑම් ක්ලාස් එකක් නෙමෙයි. කෝස් එකක් වගේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඉතින් කැමතියට මාස් එක සෙට් වෙන්න පුළුවන් මේ සම්පූර්ණ මාස දෙකටම මම ඉතින් දුගානක් අය කරනවා. වෙන 4000ක වගේ සුළි මුදලක් අය කරන්න. ඉතින් කැමති කට්ටියට එන්න පුළුවන් මාස් එකට වෙලා මේ Python පාඩම. Python කියන්නේ ඉතින් ඇත්තම ගත්තොත් ICT I level ICT වල අමාරුම පාඩම. සාමාන්‍යයෙන් ක්ලාස් එක මාස 5කට හිට වෙන්න මේක මේ කරනවා. තරම් අමාරුයි. ඉතින් අය වගේම ලකුණු 20කට වැඩි ගණක් වෙන පහෙන් එකට වැඩි ගණක් ඉතින් මේ Python පාඩමෙන් අපිට ගන්න පුළුවන්. ඒ structured MCQ ඒ වගේම essay කියන පාර්ට් තුනේම මේ Python පාඩම අදාළ ප්‍රශ්න අහනවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක මේ කෝස් එකට සම්බන්ධ වෙන්න. මේකට මේකේ දාලා මම මේකේ මානත් එක්ක මාව කන්ටැක්ට් කරගෙන මයින් විස්තර ටික දැනගන්න පුළුවන් ඕන නම් මම මේකේ description එකේ මේ මයි කොන්ටැක්ට් නම්බර් එක දානවා. ඒ වගේම මේකේ thumbnail එකේ මගේ නම්බර් එක තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මට WhatsApp message එකක් දාලා විස්තර දැනගෙන මේ මාත් එක්ක සම්බන්ධ වෙලා මේ කෝස් එකට සම්බන්ධ වෙලා ඔයාලට A level වලට අමාරුම පාඩම කොට දාගෙන A level වලට A එකක් B එකක් ගන්න පුළුවන්. ඒ කට්ටිය මාත් එක්ක එකතු වෙන්න වෙලා අපි මේ හොඳ ගමනක් යමු.